ආයිබෝවන් දරුවනේ. ඉතින් අදත් අපි ලස්සන පාඩමක් ඉගෙන ගනිමු. ඕගොල්ලන්ට ගොඩක් අවශ්‍ය වෙන පාඩමක්. ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එන හැම පාඩමක්ම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අපි පටියක් නිවැරදිව හදාගන්නේ කියලා. පාවහන් නිෂ්පාදනයට අවශ්‍ය පටියක් නිවැරදිව හදාගන්න ක්‍රමය තමයි මේ කියලා දෙන්නේ. ඉතින් මේ ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් අපි එක ක්‍රමයක් ගැන අද ඉගෙන ගනිමු. ඕගොල්ලන්ට පුළුවන් ඔයාලට ඩිසයින් එකක් කරගන්න අවශ්‍ය කරන පටියක දිග ඉස්සෙල්ලම ගන්න. ඒ පටියේ දිගට අවශ්‍ය පළලකුත් තියෙනවනේ. ඔයාට අවශ්‍ය පළලට එකතු කරන්න වැඩිපුර තව සෙන්ටිමීටර් එකක්. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය පළල සෙන්ටිමීටර් 2යි නම් ඔයා ඒකට තවත් සෙන්ටිමීටර් එකක් එතකොට සම්පූර්ණ සෙන්ටිමීටර් 3යි. ඒ කියන්නේ අපි අර අවශ්‍ය පළලට වැඩි කරන එකතු කරන වැඩිපුර සෙන්ටිමීටර් එකක ප්‍රමාණය තමයි අපි පටියේ උඩ සහ යට දෙකෙලවරින් අපි මිලිමීටර් 5 බැගින් ඇතුළට නවලා ෆෝල්ඩින් මාජින් එකක් විදිහට ගන්නේ. ඒ අපි අවශ්‍ය පළලට වඩා වැඩිපුර එකතු කරපු සෙන්ටිමීටර් එකේ ප්‍රමාණය තමයි. එතකොට ඔයාලා මෙන්න මේ කියන මෙෂර්මන්ට් එකට මේ පටිය අරගෙන ඕගොල්ලන්ට පුළුවන් උඩින් සහ යටින් පින්සලක වාසියක් වගේ සෙන්ටිමීටර් එකක වාසියක ප්‍රමාණයකින් ඕගොල්ලන්ට උඩින් සහ යටින් දෙකෙන්ම ගම් කරලා මිලිමීටර් 5 බැගින් ඇතුළට ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට නවාගෙන යන්න. ඉතින් මේක අතින් කරන්න පුළුවන් ඉතාමත්ම පහසුවෙන්. ඉතින් අත පුරුද්ද පළ පුරුද්ද අනුව තමයි මේකේ වේගය තීරණය වෙන්නේ. ඉතින් පටියක් නවන වේගය. ඉතින් ඕගොල්ලන්ට මේ පටි ගොඩාක් නවන්න ඉක්මනින්ම නවා ගන්න පුළුවන්. ඉතාමත්ම පහසුවෙන් මේ පටිය නවා ගන්න පුළුවන් අපිට. ඉතින් මේ විදිහට ලස්සනට අපි පටියක් නවා ගත්තට පස්සේ අපිට පුළුවන් මේ පටිය ෆෝල්ඩින් මැෂින් එකකට දාලා අපිට පුළුවන් මේ පටිය හොඳින් තලා ගන්න. ඔයාලට ගෙදරදී මම මේ පෙන්නන ෆෝල්ඩින් මැෂින් එක නැත්නම් ඔයාලට පුළුවන් රබර් මිටියක් ආධාරයෙන් ඔයාලට අයන් ලාස්ට් එක උඩ තියලා හෝ යම්කිසි මතු පිට රළු නොමැති සුමුදු පෘෂ්ඨයක් මත තියලා ඕගොල්ලන්ට මේ අපි නවාගත්ත මිලිමීටර් 5 ෆෝල්ඩින් මාජින් එක ඉතාමත්ම නීට් එකට තලා ගන්න පුළුවන්. ඔයාට ෆෝල්ඩින් මැෂින් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම අපි මේ පටිය තියලා තලන පෘෂ්ඨය ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනි. මොකද මේ පටිය ඩැමේජ් නොවන විදිහට තමයි අපි මේ පටිය තලා ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ විදිහට ෆෝල්ඩින් මැෂින් එකක් ඔයාට තියෙනවා නම් ඔයාට අතින් මේ වගේ පටිය ලස්සනට නීට් එකට අර අපි නවාගත්ත දාර දෙක ලස්සනට අපි හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ පටියක් අපි තලා ගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ පටිය අපිට ගම් කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ පටිය තවත් පෘෂ්ඨයක් මත අලවලා ලයිනින් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔය ආකාරයෙන් ඔයාලට අවශ්‍ය පටි කිහිපයක්ම මම දාලා තියෙනවා, පෙන්නලා තියෙනවා. අවශ්‍ය ඕනෑම පළලක පටියක් මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ පටියක් අපි හදාගත්තට පස්සේ ඉස්සෙල්ලම කරන්නේ මේ පටියේ අපි අර නවාගත්ත ෆෝල්ඩින් මාජින් එකෙන් එපිටට යන්නේ නැතුව මැද හරිය විතරයි අපි ගම් කරන්නේ මේ පටි ලයිනින් කරන්න. ඇයි අපි මැද හරියෙන් විතරක් ගම් කරන්නේ? මොකද අයිනේදී අපි අපේ ගම් පැල්ලමක් වැදිලා තිබුණොත් මේ සෙරෙප්පු පාවිච්චි කරනකොට දුහුවිල්ල වැනි දේවල් මේ පටිය අස්සට ගිහිල්ලා දාර අස්සට ගිහිල්ලා කළු පාට වෙන්න පුළුවන්. එතකොට සෙරෙප්පු දෙකේ පෙනුම කැත වෙනවනේ. ඒ නිසා තමයි අපි මේ පටි ලයිනින් කරද්දි මේ පටි අපි ෆෝල්ඩින් කරගත්ත මාජින් දෙකේ එපිටට යන්නේ නැති වෙන්න, ගෑවෙන්නේ නැති වෙන්න අපි මැද හරියෙන් විතරක් අපි ගම් කරගෙන යන්නේ. ඒ හින්දා තමයි. එතකොට දැන් අපිට මේ වගේ ගම් කරගත්තට පස්සේ අපි මේක අලවන මේක තියෙන මේ පටි ටික තියෙන ලයිනින් එකත් අපි හොඳින්ම ගම් කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ ගම් කරගෙන වේලුණාට පස්සේ තමයි අපි මේ පටි අපි ගම් කරගත්ත ලයිනින් එක උඩ තියලා අතින් හොඳට පිරිමැදලා අපි මේ පටි ලයිනින් කරන්න මහන්න උපයෝගී කරගන්නේ. ඉතින් මේ පාවහන් නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය වෙන ගම් වර්ග ගැනත් මම ඉදිරියේදී ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ අපි ගම් ආලේප කරාට පස්සේ හොඳින් ගම් පියන වහලා ගම් එක අපිට පැත්තකින් තියන්න ඕනි. එතකොට දැන් අපි යන්නේ මේ දැන් අපි අර ගම් කරගත්ත පටි කොටස් ටික ලයිනින් එක මත අලවන්න තමයි දැන් අපි යන්නේ. දැන් ඔයාලට පේනවා මේ ලයිනින් එකේ දාරයක් තියෙනවා, සුදු පාට දාරයක්. එතකොට අපි පටියක් ලයිනින් කරන්න කලින් මේ දාරය අපි කපලා ඉවත් කරන්න ඕනි. මොකද හදිසියෙවත් අපේ කලබලයට මේ දාරෙත් අපි අහුවෙන්න විදිහට අපි මේ පටියක් තියලා එහෙම ලයිනින් කරොත් එහෙම ඒක ගොඩක් කැතයිනේ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ ඉස්සෙල්ලාම මේ පටියක් ලයිනින් කරන්න කලින් අපි ගේන ලයිනින් මැටීරියල් එකේ
මෙන්න මේ සුදු පාට ලයින් එක තියෙනවා නම් ඒ ලයින් එක පන්නලා තමයි අපි පටියක් ලයිනින් කරන්න ගන්න ඕනි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පැටලෙයි වගේ කියලා හිතනවා නම් මෙන්න මේ සුදු පාට ලයින් එක කපලා රෙක්සින් එකකින් ඉවත් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ පටි කොටස් අලවන ලයිනින් එකේ බූල් බූල් වගේ පැත්තක් තියෙනවා. ඒ බූල් බූල් වගේ පැත්ත තමයි අපි සම්පූර්ණයෙන්ම අපි ගම් කරන්නේ. එතකොට ඒක ගම් කරලා වේලෙන්න තියලා අපි අර පටි කොටස් වල ගම් ගාගත්ත පටි කොටස් ටික අපි පිළිවෙලකට එක ළඟ අලෝගෙන යනවා. එතකොට අපි මේ පටි කොටස් අලවද්දි සැලකිලිමත් වෙන්න ඕනි. මේ පටි කොටස් අපිට කපාගෙන යන්න පුළුවන් වෙන්නත් එපා. ඉතින් ඒ නිසා අපි ට්‍රිමින් මාජින් එකකුත් මේ පටි කොටස් අතර අපි තියන්න ඕනි. උපරිම ට්‍රිමින් මාජින් එක මිලි 4ක් වගේ තිබ්බහමත් ඇති. ඉතින් ඕගොල්ලන්ට ඒ කියන්නේ වැඩිපුර අපි ට්‍රිමින් මාජින් එකක් තිබ්බොත් එහෙම වෙන්නේ මැටීරියල් එක අපත යන ප්‍රමාණය වැඩි වෙනවනේ. ඉතින් ට්‍රිමින් මාජින් එක මිලි 3ක් හෝ 4ක් තිබීම උපරිම ප්‍රමාණවත්. ඉතින් අපිට මේන්න මේ වගේ ළඟ අපිට මේ පටි ටික අලව ගන්න පුළුවන්. පටි ටික අලවලා ඊට පස්සේ තියෙන්නේ අපිට මේ අලවගත්ත පටි ටික කපාගෙන යන්න තමයි තියෙන්නේ. අපි මේ පටි ටික කැපුවට පස්සේ තමයි අපි මේ ටික මහගෙන යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි පටියක් ලයිනින් කරන්නේ. ඉතින් ඉස්සරහට ඕගොල්ලන්ට කියලා දෙනවා මේ වගේ අපි ලයිනින් කරලා අලවගත්ත පටියක් කොහොමද අපි කපාගෙන යන්නේ කියලා. ඒ වගේම මේ කපාගත්ත පටියක් අපි නිවැරදිව මසාගන්නේ කොහොමද? මැසුවට පස්සේ අපි ලයිනින් එකෙන් හරියටම මේ පටිය කට් කරලා වෙන් කරගන්නේ කොහොමද? ඒ සියල්ලම ඕගලන්ට ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම උගන්වනවා. ඉතින් අපේ වීඩියෝස් දිගටම බලන්න ආසයි නම් ඔයා දැන්ම subscribe කරන්න. ඒ වගේම අපේ bell icon එකත් click කරලා ඔයාට අවශ්‍ය කරන ඊළඟ වීඩියෝ එකත් බලන්න